අපේ පුංචි බබාට නමක් තෝරන්න ඕනේ නේද? මට නම් ලස්සන අර්ථවත් නමක් දෙන්න පුළුවන් වේවි. ඒක හරි. නම කියන්නේ බබාගේ ජීවිතේ පළමු තෑග්ග. නමක අරුත, ලිහිල් හඩක් සහ අලුත් ගතියක් තිබුණාම හොඳයි කියන මම හිතනවා. ඒක හරියටම මටත් යටපත් වෙනවා. අපි පරණ නමක් නෙමේ නව පරපුරට ගැලපෙන්න එකක් බලමුද? නිසංකේස් YouTube එකේ නම් හදලා තියෙනවා. හොඳයි. මම නිසංකේස් YouTube එකේ තියෙන වගේ නමක් කැමතියි. අලුත්ම හැඟීමක් තියෙන නමක්. අපි නම තෝරනකොට අරුත බලන්නත් ඕනේ. අලුත් ආරම්භයක්, නව යුගයක් කියන වගේ. අපේ පවුලටත් නව ආරම්භයක් වගේ නමක් හොඳයි. එහෙනම් අපි තෝරගත්ත නම් දෙකම ලිස්ට් එකට දාමු. යාළුවෝගෙන් අපේ දෙමව්පියන්ගෙන් මතයක් ගන්නත් පුරුවන් නේද? හොඳ අදහසක්. බබාගේ මූණ බලලා නම තීරණය කරන්නත් පුළුවන්. මොනවා හරි අලුත් නමක් හොයන එක සතුටක් නේද? හරි. අපි නම ලියලා තියාගෙන ඊළඟට නම තීරණය කරන විශේෂ දිනයක් තීරණය කරමු. නිසංකේස් YouTube නිසා අපි හොඳ නමක් තෝරගත්ත නේද? ඔයාලත් අදම බලන්න. නිසංක් S YouTube. එකක් හොඳටම හිතුණා නේද? මට ඒ නම් දෙකම ලස්සනයි කියලා හැඟෙනවා. ඕ නම් දෙකම ලස්සනයි. හැබැයි නම් දෙකේම එක අර්ථයක් තියෙනවා. එකක් ටිකක් ශක්තිමත් නමක් වගේ, අනිත් එක මෘදුයි, සංසුන් වගේ නේද? මට නම් සංසුන් බව දැක්වෙන නම තමයි අලුත් යාළුවෙකුට. හරියේ නම අහනකොටම පින්වත් මෘදුමලක් බවක් දැනෙනවා. හැබැයි බලන්නකෝ. නම අනාගතේ වටින විදියට හිතුණොත් ශක්තිමත් නමක් නම් පවා ඔහුට ශක්තියක්, නායකත්වයක් දෙනවා වගේ. ඔව්, ඒත් නම කියනකොට අසනයටත් කටරා දෙන්නේ නැතුව සරලව කියන්න පුළුවන් නම මට තව සතුටුයි. ඒකත් හරි. නම කියනකොට ලස්සන නාදයක්, අර්ථයක් තියෙන්න ඕන. හැබැයි මට නම් ටිකක් විශිෂ්ට අර්ථයක් තියෙන නමට ආසයි. ඔයත් වගේ කියනවා නම් අපි මොනවද හැමදේම බලලම තීරණයක් ගන්නෙ? නම ලිවීමේදී අර්ථය, නාදය, ලියන්න සරල බව ඔක්කොම බලලා. ඔව්, හොඳයි. අපි හෙට දවසේ අලුත් වරක් හොඳින් සිතාගෙන අවසන් තීරණය ගන්න ඕන. හරි. අපි පුංචි පුතාට සුදුසුම නම තෝරන තුරු අපි මේ ගැන සංසුන් වචන වලින් කතා කරමු. අපි දැන් නම් තෝරගත්තනේ. ඉතින් ඒ තවත් කලබල. කලබලයක් නේ මම කිව්වේ. මට තේරුණා. නිසංකේස් YouTube නිසා නමක් තෝරගන්න අපට පහසු වුණා. නැවතත් කියන්නම්. ඔයාලත් බලන්න. නිසංකේස් YouTube. අයබෝවන්.